ආයුබෝවන් ඉතිං අද අපි ඉන්නේ නුවර නුවර අපි ආවේ නුවරට ඊයේ යාවේ බෙලාගේ මාස්ටර්ස් ඩිග්‍රී එක යා කරා පෙරාදෙණිය යුනිවර්සිටි එකේ ඒකේ ෆයිනල් ප්‍රසන්ටේෂන් එක තිබ්බේ ඊයේ. එතකොට ඒක ඉවර වෙලා අපි ගියා මගේ අක්ක කෙනෙක් ඉන්නවා තුෂාරි අක්කා යා ඉන්නේ පිළිමතලාවේ. ඉතින් අපි ඊයේ හවස එහෙ ඉඳලා අද උදේ යනවා තුෂාරි අක්කාගේ හස්බන්ඩ් නීල් අයියා වැඩ කරන තැන බලන්න. ඒක තමයි ඇඹිලි මීගම ටී ෆැක්ටරි. හරිම ලස්සන තැනක්. ඉතින් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය හා සම්බන්ධ, ඒ කියන්නේ තේ නිෂ්පාදනය හා සම්බන්ධ හරිම ලස්සන තැනක්. ඉතින් ඔයාලත් නුවර ඉඳලා කොළඹ පැත්තට යනවනම් ඔයාලට වෙලාව තියෙන වෙලාවක අනිවාර්යෙන් බලන්න. එක තියෙන්නේ පිළිමතලාවේ. නුවර ඉඳලා කිලෝමීටර් 7ක් විතර කොළඹ පැත්තට වෙන්න බලලම යන්න. එතන හරිම ලස්සන. අපි යන් අපි ගිහිල්ලාම බලමු. අද ඉරිදා දවසක්. එතකොට නීල් අයියා අද නිවාඩු කියන්නේ යාළගේ වීකෙන්ඩ් එකේ කොහමත් ඉරිදාට යා නිවාඩු. එතකොට හැබැයි ෆැක්ටරි එක ෆන්ක්ෂන් වෙනවා. එතකොට අද යා නිවාඩු නිසා අපිට ගොඩක් වෙලා යත් එක්ක ෆැක්ටරි ඇතුලේ නිදහස ඉන්න පුළුවන්. අපි තැනට ආවා. මෙතන තමයි තැන. ඉස්සල්ලාම ෆැක්ටරි එක අපි යටතට්ටුවෙන් අපේ ටුවර් එක පටන් ගත්තා. ඉස්සල්ලාම අපි ගිය තේදල්ල අඹරන රෝලර් තියෙන කාමරෙට. මේ තියෙන්නේ ලොකු රෝලර්ස්. මේ වගේ තමයි තේදල්ල ඇඹරෙන්නේ. මේ තට්ටුවර උඩ තට්ටුවේ තියෙනවා තේදල්ල ගෙනාපු ගමන් ස්ටොක් වෙන්නේ එතන. එතනින් තේදල්ල වේලලා ඊට පස්සේ එතනින් පල්ලෙහාට මේක එනවා මේ රෝලර්ස් වලට. ඒ රෝලර්ස් වලින් තමයි තේදල්ල අඹරන්නේ. අඹරලා පොඩි පොඩි පීසස් වලට ඒක කඩලා ඊට පස්සේ ඉස්සරහට යනවා. උඩ තට්ටුවේදී අවශ්‍ය ගානට තේදල්ල වේලුණාම ඉස්සල්ලාම ඇවිල්ලා වැටෙන්නේ මෙන්න මේ රෝලට. ඒකෙන් මෙන්න මේ කන්වේයර් බෙල්ට් දිගේ යනවා ඊළඟ රෝලට. ඉතින් මේ කාමරය ඇතුලේ තියෙනවා රෝල් 3ක්. රෝල් 3න් රෝල් කීයකට තේදල්ල යනවද කියන එක තීරණය වෙන්නේ ඒ දවස්වල මාකට් එකේ තියෙන ඉල්ලුමත් එක්ක. ඒ දවස්වල මාකට් එකේ ලොකු තේ වලට ඉල්ලුමක් තියෙනවා නම් රෝල් දෙකකින් පස්සේ වැඩේ නවත්තනවා. ඒ කියන්නේ රෝල් දෙකකින් අඹරලා එතනින් එහාට තේ ටික යනවා ඊළඟ ස්ටෙප් එකට. එහෙම නැත්තම් මාකට් එකේ පොඩි තේ වලට ලොකු ඉල්ලුමක් තියෙන දවස්වලට මේ රෝල් දෙකෙන් පස්සේ එනවා තව රෝලකට. රෝල් 3කින් තවත් පොඩි කරලා තමයි ඊළඟ ස්ටෙප් එකට තේ ටික යන්නේ. මේ රූම් එක ඇතුළත ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය කියන දෙක මේගොල්ලෝ මේන්ටේන් කරනවා. ඒ කියන්නේ තේ කොලේ තියෙන ගුණාත්මක භාවය වෙනුවෙන් තමයි ඒක කරන්නේ. මෙතන තේ දළු රෝලට දාන වෙලාව සහ රෝලෙන් ගන්න වෙලාව වගේ වෙලාවල් හරියටම ලියාගෙන තප්පරයටම මේගොල්ලෝ කරනවා. ඒ කියන්නේ පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් තේකේ රස සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සහ මේගොල්ලන්ට වෙන පාඩුව ඒකත් එසේ මෙසේ පාඩුවක් නෙමෙයි. ඒ හින්දා මේ දේවල් හරියටම කරන වෙලාවට මේක ටී ඩ්‍රයර් යෝධ ලිප. රෝලින් පස්සේ තේදළු ටික මෙතෙන් එන්නේ. ඒ කියන්නේ රෝලින් අවශ්‍ය ගානට පොඩි වෙලා ඊට පස්සේ ඒක තවදුරටත් වේලන්න තමයි ඩ්‍රයර් එකට. එහෙම නැත්නම් ලිපට එන්නේ.
මේක ගොඩාක් පැරණි සහ පෞරාණික අතින් ගොඩාක් වටින ලිපක් සහ මේ ක්‍රියාකාරීත්වයත් හරි ලස්සනයි. උතනින් වැටෙන එක ලිසනවා ඒක ලිසනවා. උතනින් වැටෙනවා මේකට වැටෙනවා. මේකෙන් ඇවිල්ලා මේකට වැටෙනවා. මේකෙන් මේකට ඔහොම දඩ මෙතනින් යට වෙලා උතනින් අතනින් නෑ අන්තිමට එන්නේ. එදා ඊට එකට පස්සේ හරි. ඒ වගේම මේක ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණයෙන්ම දර වලින් ගන්න ශක්තියෙන්. අපි දැන් යන්නේ ලිපේ පිටිපස්සට. ඒ කියන්නේ මේ පැත්තෙන් තමයි දර ඇතුල් කරන්නේ. මෙතන පේනවා මේ තියෙන මෙන්න මේ දොරෙන් තමයි දර ඇතුළට දාන්නේ. ඊයේ දාපු ලෝඩ් එක පිච්චෙච්ච රස්නිය තාම ලිප ඇතුලේ තියෙනවා. මේකෙන් තමා දර කැබලි වලට වෙන් කරන්නේ. එතකොට මේ තියෙන්නේ දර ස්ටොක් කරන තැන. දැන් යන්නේ මේකේ තියෙන ලස්සනම ෆ්ලෝ එකට. මෙතන තමයි අලුතෙන්ම ගේන තේ දැල්ල වේලෙන්නේ. මේක තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන ප්‍රමිතිය. ඉතින් මේ ගානට තේ දැල්ලක් මේක ඇතුළට ගේන එකත් ලොකු චැලෙන්ජ් එකක්. මේගොල්ලෝ මේවට ත්‍රූ කියලා තමයි නම් කරන්නේ. එක ත්‍රූ එක දිග අඩි 85ක් සහ අඩි 6ක් පළලයි. එතකොට මේ ඒ ත්‍රූ එකක් කොනේ තියෙන මේ මෝටර වලින් තමයි හුලම් පාර ඉස්සරහට තල්ලු කරන්නේ. අඩි 85ටම ඒ හුලම් පාර එක විදිහට යනවා. ඒකල තේ දැල්ල යටින් එන හුලම් පාරෙන් තමයි තේ දැල්ල වේලෙන්නේ. තනුවල තියෙන වතුර ඔව් අයින් කරන මේ පෑන්නේ. හුලම් පාරක් යනවානේ. ඔව් අර කොනටම යනවද? එතකොට තමයි අර හුලම් පාර මේ මෙතන එන්නේ මේක ඇතුලේ මේ. මේක ලාමලේ 120,000ක් විතර ගබඩා කරනවා. එතනින් තමයි අපි අර කලින් කතා කරපු රෝලර්ස් වලට තේ දළු යන්නේ. මේවා අර පොල්නන්ද වීරු ඔටෝ ගොඩක් කැමති නෑ යාළුවා ඒකට බලන්න. ඒවල බලන්න දෙයක් නෑ. එයාම කැමති මෙතනින් මේ මැනුවල් හැමදේම මිනිස්සු විසින් කරනවා. අතවේ මේ දෙන්නේ තමයි කියන්නේ දෙන්නේ කියනවා දැන් මැෂින් දාලා කියලා දෙනවා. නැත්නම් යාළුවා ඒ පිළිගන්නෙත් නෑ. මේක ඇතුළත මේගොල්ලෝ ගොඩක් try කරනවා පුළුවන් තරම් හැමදේම මිනිසාගේ අතින් කරන්න. මොකද විදේශිකයෝ ගොඩක් කැමති මැෂින් වලින් ඔටෝමැටිකලි වෙන දේවල් බලනට වඩා මිනිස්සු අතින් කරන දේවල් බලන්න. ඒ හින්දා ගොඩක් දුරට හැමදේම අතින් කරන්න තමයි try කරන්නේ. මේ තමයි ලිෆ්ට් එක. මේක හරහා තමයි තේ දළු ටික මේ තට්ටුවට එන්නේ. එතකොට ඉස්සර නම් මේක මේගොල්ලෝ තට්ටු අතර එහා මෙහා යන්නත් පාවිච්චි කරලා තියෙනවා. නමුත් දැන් ටිකක් අර මේකේ තත්ත්වය හොඳ අතක නැහැ. ඒ නිසා මිනිස්සුන්ට එහා මෙහා යන්න මේක දැනට පාවිච්චි වෙන්නේ නැහැ. හැල්ල සයිස් වලට වෙන්නේ. මේ හැම කෑල්ලම ගන්නවද? ඔව් ගන්න කියන්නේ මේ දින්න මැෂින් එක. මේක අයින් වෙන මොනවද නැද්ද? මේක නේ මේකේ තියෙන්නේ සයිස් වලට වෙන් කරලා ඉතින් යනවා උඩින් මේව ගන්නවා.
උඩ තට්ටුවේදී වේලිලා ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා රෝලස් වලට ගිහිල්ලා රෝලෙන් ලිපට ගිහිල්ලා එතනින් එළියට එන තේ දළු ටික මෙතෙන්ට තමයි ඊළඟට එන්නේ. මෙතනින් වෙන්නේ තේ දළු වල ඒ අර අයින් කරන්න ඕන කොටස වර්ණය අනුව වෙන් කරලා මෙතනින් ඉවත් කරනවා. මෙතන පල්ලෙහා තියෙනවා ලෝකල් අයගේ ටී සෙන්ටර් එක. අපි යනවා මෙතනින් ලිෆ්ට් එකකින් තුන්වෙනි තට්ටුවට. එතන තියෙනවා ෆොරිනර්ස්ලාගේ ටී සෙන්ටර් එක. එතෙන්ද අපේ කෙනෙකුට යන්න හම්බෙන්න chance එක ටිකක් අඩුයි. ඉතින් අපිට වාසනාව හම්බුණා එතන ගිහිල්ලා බලන්න. අපි දැන් අතන වාහනේ දාන්න මඩ එක. අපි දැන් රටේ වාහනේ උතන යනවා. මේ වචන මේකට එනවා කියලා තමයි ඉන්න හිතන්නේ. ඩීසෙන්ට් එක ගාවට මෙතන මේක තියෙන ලස්සනට. මට සි. ඇතුළට එන තැනම ඩිස්ප්ලේ කරලා තිනවා මේ වගේ එක එක තේ වර්ග. මේ මොකද බ්ලූ මින් ටී කියන්නේ? බ්ලූ මින් ටී. බ්ලූ මින් ටී කියන්නේ මේක ඇවිල්ලා මල වගේ පේනවා. ඔය මේක දැම්මොත් ඒ කෝප්පේ ඕම දිගෑරෙනවා මල වගේ. මේවා නම් මේ අමුතෙන් කෙනවල හදනවා නේද? මේක අපි දැන් මේක චීනෙන් ගෙන්නන එක. මේ දෙකම මේක වියට්නාම් වලින් ගෙන්නන්නේ මේක චීනෙන් ගෙන්නන්නේ. මේ රෙඩ් ටී ලංකාවේ හදන්නේ නැහැ. ඒ කියන්නේ මේ එහෙන් මෙහෙට ගෙනල්ලා මෙහෙන් ආපහු විකුණනවා. මේ අපි මේ දෙක පොරිනස් සර්විස් ගන්න විතරයි. මේ දෙක තමයි මම කියන්නේ. ඔව්. මේ කිලෝ එක ලක්ෂ 3ක් විතර වෙනවා. මේක මේක ලක්ෂ 3.4ක් විතර වෙනවා. අපිට අයියා කියපු විදිහට මෙතන මේ සිල්වර් ටිප්ස් සහ ගෝල්ඩන් ටිප්ස් කියන මේ තේ වර්ග දෙක තමයි මිලෙන් අධිකම තේ වර්ග දෙක. එතකොට සිල්වර් ටිප්ස් කියන එක සාමාන්‍යයෙන් කිලෝ එකක් ගත්තොත් ලංකාව ඇතුළත ලක්ෂ 3ක් විතර. එතකොට ගෝල්ඩන් ටිප්ස් එක ලක්ෂ 4ක් 4.5ක් විතර වෙනවා. පේනවනේ ඉතින් ලංකාවට විදේශ විනිමය ගේන්න අපේ කට්ටිය මහන්සි වෙන තරම කොච්චර ලස්සනද. ලස්සනට පැක් කරලා වටිනාකමක් ඇතුව තමයි ෆොරිනර්ස්ට අපේ කට්ටිය මේ දේ දෙන්නේ. ඉතින් මරිම ලස්සනයි. රෙක්ටි දෙක. බියෝ එකක් ගේන්නේ. අපේ තේ වෙලාව අද දවසේ රසම හරිය. ඉතින් අපිට අයියා දුන්නා රෙඩ් ටී දෙකක්. රෙඩ් ටී වටිනාකම කියනවා නම් කිලෝ එකක් සාමාන්‍ය රුපියල් ලක්ෂයක ආසන්න යන තේ වර්ගයක්. තේක රතු පාටයි. මේක කලින් කිව්වා වගේම පිට රටින් ලංකාවට ගෙනලා ලංකාවෙන් තමයි ආපහු මෙතන ෆොරිනර්ස්ලාට විකුණන්නේ. මේක ලංකාවේ හැදෙන්නේ නැහැ කියන්නේ ටිකක් හරි අමාරුයි මේ තේක මේ හදන්න. ඉතින් ජීවිතේ හම්බෙච්ච දුර්ලභ chance එකක් කිව්වොත් හරි.
මෙතන උඩම තියෙනවා මේගොල්ලෝ හදන පොඩි තේවත්තක් පොඩි එක කියන්නේ අර ෆොරිනර්ස්ලට හරි එහෙම ගෙස්ලට එන කට්ටියට පෙන්වන්න ඒගොල්ලෝ හදන එකක් හරි ලස්සන එකක් මේක වැනිලා දැකලා තියෙනවද? වැනිලා වැනිලා. මේ වැනිලා තේ නිෂ්පාදනය අවසානයේ ඉවත් වෙන ටික ඒ ටික ඔක්කොම ගෙනල්ලා මේගොල්ලෝ මේ තේ ගස් වලට දානවා පොහොරක් විදියට. ඉතින් ගස් ටික මාර විදියට සාරවත්ව හැදිලා තියෙනවා. මේගොල්ලොත් අර හිතනවට වඩා අස්වැන්නක් මේ තේ ගස් වලින් මේගොල්ලොන්ට දෙනවා. පේනවනේ කොච්චර සරුවට ගස් ටික හැදිලා තියෙනවද කියලා. එතකොට සාමාන්‍යයෙන් තේ ගහකින් දෙන අස්වැන්නට වඩා ටිකක් වැඩි අස්වැන්නක් මේගොල්ලන්ට මේ පොඩි ඒරියා එකෙන් දෙනවා. මේක හරියට මේන්ටේන් වෙන හින්දා. මේ තියෙන්නේ අපි අර බීපු රෙට්ටි එකේ පැලයක්. දල්ල රතුම රතු පාටයි. අපේ ටුවර් එක මෙතනින් ඉවර වෙනවා ෆැක්ටරි එක ඇතුලේ. එතකොට මේ ට්‍රීට්මන්ට් එකට ස්පෙෂල් ට්‍රීට්මන්ට් එකට නීල් අයට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එතකොට තුෂාරි අක්කා මේ වෙනකොට එයා පෙරාදින හොස්පිටල් එකේ ඩියුටි. එතකොට ඊයේ රාත් එයා හිටියේ නෑ. ඉතින් එයා හිටියා නම් එයාත් අද අපිත් එක්ක එනවා. එයාටත් ගොඩක් ස්තුතියි. ඔය විදිහට තමයි අපි ලස්සන එක්ස්පීරියන්ස් එකක් අපේ ජීවිතයට එකතු කරගත්තේ. ඉතින් හිතනවා ඔයාලත් වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඊට පස්සේ අපි පිටත් වුණා එහෙමම ගෙදර එන්න. ඉතින් තාමත් channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒකත් subscribe කරන්න. bell icon එකත් click කරන්න. ඉතින් ඉස්සරහටත් අපිත් එකතු වෙලා ඉන්න. එහෙනම් අදට අපි ගියා. ජය වේවා.